අපේ ලංකාවේ ඈත කාලේ බොහෝම ගිහි පැවිදි අය මාර්ගඵලලාභීන්ව හිටියා. භික්ෂූන් වහන්සේලා අතර කිසි කෙනෙක් මාර්ගඵල ලබා නැtei කියන්න බෑ. ඒ තරමට මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලා හිටියා. ගිහි බෞද්ධයන් අතරත් බොහෝ දෙනෙක් මාර්ගඵලලාභීව හිටියා. ඔය අතර එක්තරා උපාසක කෙනෙක් කල්පනා කළා මාත් සෝවාන් වෙන්න ඕනේ. මම සෝවාන් වෙන්න ඕනේ ඉක්මනට කියලා භාවනා කමඨහනක් වශයෙන් ද්වත්තිංසාකාර කියන භාවනා වැඩුවා. පටික්කුල භාවනාව 30 අවුරුද්දක් භාවනා කළා. කිසිම දියුණුවක් උනේ නැහැ. කිසිම දියුණුවකටපත් උනේ නැහැ. කිසිම විශේෂාධිගමයක් නැහැ. ඔහු කලකිරුණා. මේක බොරු වැඩක්. මේක නිෂ්ඵල වැඩක්. මම මෙච්චර වීරිය කළා මට ප්‍රතිඵලයක් නැති මේකේ අර්ථයක් නැති නිසා කියලා මිසදුටු ගත්තා. වැරදි දෘෂ්ටියක් ඇති කරගත්තා. ඒ වැරදි දෘෂ්ටියම හේතුවෙන් ඔහු මරණාසන්න මොහොතේ ඒක සිහි වෙලා ප්‍රේතෙක් වුණා. මහවැලි ගංගාවේ විශාල ප්‍රේතෙක් වෙලා තියෙන කුම්බීල ප්‍රේතෙක් කියලා කිඹුල් ප්‍රේතෙක්. මේ තරම් අවාසනාවන්ත වුණා අර භාවනා ගැන වැරදි හැඟීම් ඇති කර ගැනීම. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා භාවනාවක් පිළිබඳ වැරදි හැඟීමක් ඇති නොකරගෙන හැම විටම භාවනා පිළිබඳව එවාගේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ගැන භාවනා ගැන ස්ථීර පිහිටීමක් විශ්වාසයක් ඇති කර ගන්නට ඕනේ. පිහිටීම විශ්වාසයක් පිහිටුවා ගැනීමෙන් තමන්ට ප්‍රතිඵල නොලැබුණත් එපා වෙන්නේ නැහැ. નિરાශාද බවක් ඇති වෙන්නේ නැහැ. ඒ ගැන තමන්ගේ හිත විශ්වාසවන්තව ඉදිරියට දියුණු කරගන්න සමර්ථ වෙනවා. එනිසා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා එහෙම નિરાශාද බවක් ඇති වුණොත් අර වාගේ බුද්ධ ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ සිහි කරලා බුදුරජාන් වහන්සේ කාන්තෙන් සරුවඥයි. උන්වහන්සේගේ දේශනාවේ කාන්තෙන් සත්‍යයි. ඒ දේශනාවට අනුව පිළිවෙත් ලැබියම් පිළිපන්නා වූ සංඝ රත්නයේ කාන්තෙන් සුපටිපන්නයි. මගේ අඩුපාඩුවයි මේ තියෙන්නේ. මම මේකට උත්සාහවන්ත වෙන්න ඕනේ, තව තවත් යෙදෙන්න ඕනේ කියලා පමා නොවි භාවනාවට යොමු වෙන්න උත්සාහවන්ත වෙනවා. තමන් රක්නා සීලය කවදාකවත් අතරමං කරන්නේ නැහැ. තමන් වඩන භාවනාව නවත්තන්නේ නැහැ. හැම විටම භාවනාවටම හිතේ බලවත් ඡන්දය ඇති කරගෙන කටයුතු කරනවා. එහෙමනම් ඒ භාවනාව කවදා හරි සාර්ථක වෙනවා. බුද්ධ වචනේ තියෙනවා කුසලං ධම්මං පටිච්ච කුසලෝ ධම්මෝ උපජ්ජති උපනිස්සේ පච්චය කියලා. මේ ජීවිතේ කරනේ භාවනා කුසලය මේ ජීවිතේ ප්‍රතිඵල නොලැබුණොත් ඊළඟ භවයකට උපනිශ්‍රේ වෙනවා. ඒ භවයේදී මීට වඩා 100,000 ගුණෙන් භාවනා සාර්ථක වෙන්න අද කරන භාවනා කුසලයේ උපනිශ්‍රේ වෙනවා. ඒවට කියන ප්‍රකෘතෝ උපනිශ්‍රේ කියලා. ප්‍රකෘති කියන්නේ පුරුදු කරපු. පුරුදු කරව භාවනාව පිහිට වෙනවා. මෙන්න මේක නිසා ගිහි පැවිදි අපි සියලුම දෙනා භාවනා කමඨහං ගැන කවදාකවත් පසුබට වෙන්නේ නැතුව මේක නෛර්යානිකයි. මේක ඒකාන්තයෙන් නිවනටම ගෙන යන භාවනාවක්. මෙයින් මට ප්‍රතිඵල ලැබුණත් නොලැබුණත් මම මේකේ ප්‍රයෝජන ලැබෙන තුරු වඩන්නට ඕනේ කියලා නොපසුබට වීරියෙන් කටයුතු කිරීමෙන් තමා බලාපොරොත්තු වෙන උත්තරීතර මාර්ගඵල නිවන සාක්ෂාත් කරගන්න යම් දවසක අවස්ථාව ලැබෙනවා ඒකාන්තයි.